මේ හදන්න යන්නේ සිතුක විදේශ රැකියා ආයතනයේ බැනර් එක වගේ බැනර් එකක්. ඉතින් මම මේක ඩිසයින් කරේ වීඩියෝ වලත් එක කතා කරන්න තමයි අද යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ විදිහට කලර් එකක් හදාගත්තම ග්‍රේඩියන්ට් එකක් තද නිල් පාට. ඊට පස්සේ මේකේ ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න තිබ්බේ සිතුකි කියලා. ඉතින් මම මේ විදිහට සිතුකි කියලා ටයිප් කරගත්තා. ඉතින් මම කියලා දෙන්නම් මේක මේ විදිහට හදාගත්තේ කොහොමද කියලා. මේක කලර් වලට ගිහිල්ලා රතු පාට සිලෙක්ට් කරලා තියෙනවා. වලට පේන ඇති මේ කලර් එකේ තියෙන උනා මම ඉතින් රතු පාට සිලෙක්ට් කරලා තිබ්බේ. ඊට පස්සේ මේකේ ස්ට්‍රෝක් කියන එකට ගිහිල්ලා ඒකේ නේපල් දාලා සුදු පාට ටික වැඩි කරගෙන තිබ්බේ. හරි ඊට පස්සේ මේකේ විදේශ රැකියා ආයතනය කියලා බෝඩ් එකක් තිබ්බා. ඒක මම හදාගත්තේ නිකම්ම ටෙක්ස්ට් එක ටයිප් කරගෙන ඒකට පොඩි ෆොන්ට් එකක් දීලා තමයි ඇඩ් කරගත්තේ. ඊට පස්සේ මේකේ දැන් අර රටවල් වල බෝඩ් තියෙනවානේ. ඒ ටික හදාගත්තේ මේ විදියට හදාගත්ත එකේ මම මේ විදියට මේ ෂේප් කියන එක මේ විදියට හදාගෙන ඔය විදියට තමයි මේ වගේ කැරි ටිකක් හදාගත්තේ. ඉතින් මේ විදියට ටිකක් මම ඩිසයින් කරගත්තා. ඉතින් ඒ වලත් මෙන්න මේ විදියට ටෙක්ස්ට් සෙට් කරගත්තා. නිකන් ටෙක්ස්ට් එකක් ටයිප් කරලා ෆොන්ට් එකක් ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ විදියට එකක් මම හදාගත්තා. ඊට පස්සේ මේකේ යට නම්බර්ස් ටික තියෙනවානේ. විදේශ රැකියා ආයතනයේ හොට්ලයින් ටික ඒ ටික හදාගන්න මුලින්ම ෂේප් එකක් හදාගන්න ඕනේ. අර විදිහට මම පෙන්නන විදිහට ෂේප් වලට ගිහිල්ලා මම හදාගත්ත මේ වගේ ෂේප් එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් ඕකත් ඔය විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ මේකේ නම්බර්ස් ටික ගහ ගන්න ඕනේ. ඉතින් මම කලින් හදාගත්ත නම්බර් ටිකත් මේ විදිහට හදාගත්තා. ඉතින් මේක තව එකක් තියෙනවා. මේකේ උඩින් කුණෑගල කියලා ටයිප් කරගන්න ඕනේ. ඉතින් අපි දැන් ඒක ටයිප් කරගමු. හරි ඉතින් මේකට මම ෆොන්ට් එකක් යූස් කරනවා. ඉතින් මම මේකේ ෆොන්ට් එකක් යූස් කරගන්නවා ඒකට. ඊට පස්සේ මේකේ ස්ට්‍රෝක් එකක් දෙනවා. ඊට පස්සේ මේකේ ෂැඩෝ එකක් දෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි සිතුක විදේශ රැකියා ආයතනයේ බැනර් එක වගේ බැනර් එකක් ඔයාත් තියෙන මොබයිල් ෆෝන් එකේ යූස් කරලා හදාගන්නේ. ඉතින් අද වීඩියෝ හොඳ නම් අමතක කරන්න නැතුව වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.